කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා ගොඩක් හොඳින් සතුටින් ඇති කියලා. ඔන්න අපිට නම් අදත් වැස්ස. වැස්ස කියලා කිව්වට මේ වහිනවා මේ පායනවා. මේ වහිනවා මේ පායනවා. මං හිතනවා ඔයාලටත් ඒ වගේ මේ විදියට ඇති කියලා. ඉතින් ඔන්න අද මං ඔයාලට වීඩියෝ එකකින් අරන් ආවේ මට ආපු කමෙන්ට්ස් වල මං දැක්ක වැඩි හරියක්ම මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ මහන පේසක්. ඉතින් ඒකත් එක්ක මුලින්ම බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට එන ප්‍රශ්න කීපයක් ගැන අපි කොහොමද ඒ වගේම වැඩියෙන් අපිට ඕඩර්ස් ගන්න අපි මොනවද කරන්න ඕනි කියලා කියන අන්නේ කාරණා කීප ගැන මම අද වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න හිතුවා. මොකද මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඒක නිසා ස්කිප් නොකර වීඩියෝ එකේ අන්තිම වෙනකන් වීඩියෝ එක බලන්න. මුලින්ම ඔයා දැන් බිස්නස් එක පටන් ගත්ත කෙනෙක් නම් ඔයාට ඍණාත්මක මිනිස්සු හමු වෙලා ඇති. ඒ කියන්නේ ඔයාට ඔක කරන්න බෑ. කුලියට ඇඳුම් අහන්න ලැජ්ජ නැද්ද? ඕව කළා කාටද හරි ගියේ? ඕව අපිට හරියන ඒවා නෙවෙයි. අර නෑ බෑ කියන ඍණාත්මක ඒ කියන්නේ අපිව ආපස්සට ඇදලා දාන මිනිස්සු. අන්න ඒ වගේ මිනිස්සු මං හිතනවා ඔයාගේ ජීවිතේත් ඔයාලට මුණ ගැහිලා ඇති කියලා. මගේ ජීවිතෙත් මට ඒ වගේ මිනිස්සු මගේ මේ බිස්නස් එක පටන් ගන්න කාලේ මුණ ගැහුණා. මං ඔයාලට කියවනේ අපේ අම්මා වුණත් ඇත්තටම මේක පටන් ගන්නවට කැමති. ඒ කියන්නේ ඔව් අපිට කරන්න බෑ කියන දැන හිටියා කියලා. ඒ වුණාට හැබැයි ඇත්තටම එයා ඒ කිව්වට මේ ඊට පස්සේ මම මේක අත්හැරියේ නෑනේ. ඒකත් එක්ක අපේ අම්මා මගේ පස්සෙම හිටියා. අම්මා තේරුම් ගත්ත දෙයක් තමයි ඇත්තටම මේ අපිටත් මේ දේවල් කරන්න පුළුවන් කියන එක. මොකද බිස්නස් කියනකොට ගොඩාක් ලොකු පරාසයක් ඇතුලේ යාලා හිතන්නේ. ඉතින් එහෙම හිතලා තමයි අර අපේ අම්මා නම් ඕ අපිට හරියන්නේ නැහැ ලොකු සල්ලියක් ඕවට යට කරන්න ඕන අන්න ඒ වගේ. ඒත් එයාලා කාලයක් යද්දි තේරුම් ගත්තා මේ නෑ මේ දේවලුත් ඇත්තටම අපිට කරන්න පුළුවන්. අපිට ඕනේ හිතේ හයිය විතරයි කියන දේ. ඉතින් ඒකත් එක්ක දැන් මගේ බිස්නස් එක නම් යම් තැනක තියෙනවා. ඉතින් මට හිතෙනවා ඔයාටත් මට ලැබුණු ඒ අත්දැකීම් ඔයත් එක්ක බෙදා ගන්න හිතුවේ. මොකද ඔයත් මුලින්ම මොකද මේ දවස්වල ගොඩාක්ම පොඩි චූටි නංගිලා එහෙම බිස්නස් පටන් ගන්නවා. එතකොට එයාලාට මේ වගේ ඍණාත්මක අදහස් ආවොතින් ඍණාත්මක අයව ආශ්‍රය කරන්න ලැබුණොතින් ඇත්තටම මොකද සමහර වෙලාවට යාළුවෝ වෙන්න පුළුවන්. ගමේ මිනිස්සු වෙන්න පුළුවන්. ඉතින් එතකොට එයාලා හිතින් කඩාවැටීමකට ලක් වෙනවා. ඒක නිසා මම කියන්නේ ඔයා යම්කිසි දෙයක් පටන් ගන්නවා වගේ හිතට ආශාවක් ආවොතින් ආසාවක් ඇති වුණොතින් මම අර කිව්වා වගේ මුලින් පළවෙනි වීඩියෝ එකේ මම ඔයාලට කිව්වා පුංචි අයිටම් අපිට කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒ වගේ පුංචි දේවල් කරන්න පටන් ගන්න පොඩි මුදලක් වියදම් කරලා කරන්න පුළුවන් දේවල් පටන් අරගෙන ඔයාගේ කස්ටමර්ට ඔයා දෙන දේ හරිම සාධාරණ මිලකට ක්වොලිටියක් ඇතුව දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම කස්ටමර් ඔයා එක්ක රැඳිලා ඉන්නවා. හැම වෙලේම ඔයා ලං කරගන්න ඔයාගේ ජීවිතේට ඔයාලා ආශිර්වාද කරන මිනිස්සුන්. ඔයාට ওই ගමනේ යන්න පුළුවන්. මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ. ඉතින් අන්න ඒ වගේ ඇත්තටම අපිට ආශිර්වාද කරන මිනිස්සු යාළුවෝ ඕන තරම් ඉන්නවා. මට මගේ ජීවිතේ එහෙම යාළුවෙකුත් හිටියා. ඒ වගේම අදටත් ඉන්නවා. එයා තමයි මට කිව්වේ ඔයා ওই දේ පටන් ගන්න ඔයාට ওই දේ කරන්න පුළුවන් ජනිතා එහෙම කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා ඔයාටත් ඒ වගේ යාළුවෙක් ඇති. නෑ බෑ කියන මිනිස්සු අතරේ ඔයාට පුළුවන් කියන මිනිස්සු හම්බෙලා ඇති. ඉතින් ඒ වගේ අය ආශ්‍රය කරන්න. එතකොට ඔයාට දීර්ඝ ගමනක් යන්න පුළුවන්. මොකද අපිට මේ මිනිස්සුන්ගේ ආශිර්වාදය නෝඩුව හම්බ වෙනකොට අපිට පුළුවන් සතුටින් වැඩ කරන්න. ඒකත් එක්කම මේ ඔයාට ලැබෙන ඔයාට ලැබෙන පළවෙනි ඕඩර් එකේ ඉඳන් ඔයා ස්තුතිවන්ත වෙන්න. හැම වෙලේම හිතන්න මට මේ ලැබෙන පුංචිම ඕඩර් එකටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ ඕඩර් එක දීපු කෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මට මේ ඕඩරෙන් මට යම් කිසි මුදලක් මගේ අතට ආවා. අන්නේ මුදලට ස්තුතිවන්ත වෙනවා. හැම වෙලේම තමන්ට ලැබෙන පුංචිම ඕඩර් එකටත් ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න. එතකොට ඔයාට නොදැනීම ඔයාට නොදැනුවත්වම ඔයාට ඕඩර්ස් ටික එන්න පටන් ගනීවි. අනිත් එක තමයි කස්ටමර්ට උපරිම සාධාරණය කරන්න. ඔයාගේ ලොකුකම් ප්‍රදර්ශනය කරන්න යන්න එපා. කස්ටමර්ට නිහතමානී වෙන්න. ගොඩාක්ම සුහදශීලීව කස්ටමර් එක කතා කරන්න. මොකද
අපි කස්ටමර්ව හැන්ඩල් කරන විදිහත් එක තමයි කස්ටමර් දෙවෙනි සැරේට අපේ ළඟට එනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා සෝෂල් මීඩියා හරහා බිස්නස් එක කරත් ඔයා ගම ඇතුලේ ඉන්න පිරිසට ඔයා බිස්නස් එක කරත් අනිවාර්යයෙන්ම එයාලගේ හිත දිනාගෙන කටයුතු කරන්න. මොකද නැත්තම් අනිවාර්යයෙන්ම අපි කස්ටමර්ස්ලාත් එක්ක ගනුදෙනු කරනකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා කෑෂ් ඩිපොසිට් කරන කෙනෙක් නම් හොර බොරු කරන්න එපා. අනිවාර්යයෙන්ම කෑෂ් ඩිපොසිට් කරගත්තා නම් එයා ඉල්ලපු ගවම එයා ඉල්ලපු ඇඳුමම එයාට යවන්න. වෙන එකක් යවන්න එපා. අනිවාර්යයෙන්ම එයා ඉල්ලපු දේම යවන්න. ඒ වගේම අපි දැන් ගොඩාක් දුරට මේ ෆිල්ටර්ස් වලින් අපි වීඩියෝස් කරනවනේ. එතකොට ඇඳුමේ පාට වෙනස් වෙනවා. ඒක නිසා ඔයා WhatsApp එකට යන මැසේජ් එක දානකොට අනිවාර්යයෙන්ම ගවුමේ රියල් කලර් එක. මෙන්න මේක තමයි මගේ ඇඳුමේ නියම් පාට කියලා ඒ පාට යවන්න. මොකද නැත්තම් ෆිල්ටර් එක දාලා පෙන්නපු පාට වෙනයි. පාර්සල් එක අතට ගියාට පස්සේ කස්ටමර්ට ලැබෙන පාට වෙනයි. එතකොට කස්ටමර්ගේ විශ්වාසය බින්දෙනවා. එතකොට එයා අපෙන් නෙවෙයි කිසිම ඔන්ලයින් ඕඩර් එකක් දාන්නේ නැහැ. කිසිම කෙනෙක්ගේ. මොකද එයාගේ විශ්වාසය බින්දුනට පස්සේ එයා කිසිම කෙනෙක්ගෙන් ඕඩර් එකක් දාන්නේ නැහැ. අනිත් එක තමයි ඇස් වහකට වහ. ඇත්තටම ගෙදරට එන මිනිස්සුන්ගෙන් ගොඩක් සමහර මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න. මොකද එයාලා මේ සමහර අය ඉන්නවා දැක්කත් ඇති. ඒක නිසා ගොඩක් පරිස්සමට කස්ටමර්ස්ලාත් එක්ක ගනුදෙනු කරන්න, ඍණාත්මක මිනිස්සු වගේ ජීවිතෙන් ඈත් කරන්න, ඔයාට ආශිර්වාදයක් ගෙන දෙන මිනිස්සු විතරක් ඔයාගේ ජීවිතේට ධනාත්මකව හිතන, ඔයාට කරන්න පුළුවන් කියලා හිතන මිනිස්සු විතරක් ඔයාගේ ජීවිතයට ඇතුල් කරගන්න. ඉතින් මං හිතනවා ඔන්න ওই පුංචි අදහස් ටිකත් ඔයාගේ වීඩියෝ එකට, ඔයාගේ බිස්නස් එකට ඇතුල් කරගත්තොත් ඔයාගේ බිස්නස් එක ටික ටික ඔයාට දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද වීඩියෝ එකත් ඔයාට පුංචිම හරි වැදගත්කමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.